හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට මේ දවස්වල ඔයාලා හැමෝම හොයන දෙයක් නෙමේ තෙමු ඇප් එකෙන් ෆ්‍රී ගිෆ්ට් ගන්න විදිය. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ හරියටම මේක කරන්නේ කොහොමද කියලා. මම මේ විදියට ගිෆ්ට් කිහිපයක්ම ෆ්‍රී ගත්තා. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඒ ගන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න. ඊට කලින් මම ඔයාලත් එක්ක අන්පැක් කරලා බලන්න යන්නේ මම කලින් තෙමු එකෙන් ඕඩර් කරලා ගෙන්න ගන්නපු ඕඩර් කිහිපයක්. අපි එහෙනම් ඒ මොනවද කියලා මුලින්ම බලමු. දැන් මේ අන්පැක් කරන්න යන්නේ විශේෂ ඕඩර් එකක්. මේකේ තියෙන්නේ මං කෙනෙක්ට දෙන්න ගෙන්නපු තෑග්ගක්. මං හිතනවා එයත් මේකට ගොඩක් ආස වෙයි කියලා. ඊළඟ පැක් එකත් අපි අන්පැක් කරලා බලමු. මේ ලස්සන බෑග් එක නම් මම ගෙන්න ගත්තේ මටම තමයි. හැඩයි නේද? කොහොමද යාළුවනේ? ඒක හරි ලස්සනයි නේද? හරි ඉතින් ඔන්න ඔයාලා දැක්ක නේද මම ගෙන්න ගනිපු දේවල්. මේ වගේ ඔයාලාත් ආස කරන බඩු නොමිලේම ගෙන්න ගන්න මම කියලා දෙන්නම් දැන්. ඔයාලා දැන් මේ තෙද්දි මේක ගැන දන්නා වෙන්නත් පුළුවන්, දන්නේ නැති වෙන්නත් පුළුවන්. දන්න ගොඩක් අය කියන්නේ මම කොච්චර කරත් මට තෙමු එකෙන් ෆ්‍රී ගිෆ්ට් එකක් ආවේ නෑ කියලා. මොකද ඔයාලා කරපු ක්‍රමේ වැරද්දක් තියෙන හින්දා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. ඔයාලා එහෙම කියන්නේ ඔයාලට මෙන්න මේ වගේ වැඩක් වෙච්ච නිසා. දැන් ඕගොල්ලෝ පරණ කට්ටියයි අලුත් කට්ටියයි ඇඩ් කරගෙන යනවා. ඊට පස්සේ කොයින් 100ක් පෙන්නනවා. ඒ වගේ මේකේ පෙන්නනවා existing users ලා 30ක්. ඊට පස්සේ ඒකෙත් existing users ලා 30ක් ඇඩ් කරාට පස්සේ ඔයාගේ වෙනස් වෙන්නේ 0.01ක ප්‍රමාණකින් විතරයි කොච්චර එතනින් එහාට ඇඩ් කරත්. හරිද? එතකොට ඔයා සමහර විට lost වෙන්නේ නැති 99.6.5යි ඒ වගේ 99.7.5යි 99.8.5යි ඒ වගේ ඔයා ඇඩ් කරලා ඔයාට අන්තිමට පැය 24 ඉවර වෙනකොටත් ඔයාට ඇඩ් කරලා ඉවර කරගන්න බැරි වෙනවා. ඇත්තටම එහෙම වෙන ඕඩර් එකකින් ඇත්තටම ඔයාලට කොහොමත් තෙමු එකෙන් ප්‍රී ඕඩර් එකක් ගන්න බෑ. මටත් ඔක වුණා 99 ගණන් වලින් ගිහිල්ලා මම ගොඩක් ඇඩ් කරා. new users ලාත් අපරාධය ඇඩ් වුණා. ඒ වුණාට මට ඕඩර් එක ගන්න බැරි වුණා. ඕඩර් එකක් නෙවෙයි ඕඩර් දෙකක් තුනක්ම ගන්න බැරි වුණා. පස්සේ මම පැටර්න් එක අඳුරගත්තා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් මම ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ තෙමු එකට ගියාම තෙමු ඇප් එක ඕපන් කරාට පස්සේ ෆ්‍රී ගිෆ්ට් කියලා එකක් එනවනේ. එතකොට ඒකේ පෙන්නනවා ෆාම්ලෑන්ඩ් කියලා එකකුයි ෆ්‍රී ගිෆ්ට් කියන එකේ 4 තියෙන එකකුයි 8 තියෙන එකකුයි. එතකොට මම ගොඩක්ම ප්ලේ කරලා ගිෆ්ට් ගත්තේ 4 තියෙන එකකින්. එතකොට හැට්‍රික් කියන එකෙන් නෙමෙයි 4 කියලා තියෙන එකකින්. හරිද? එතකොට 4 කියලා තියෙන එකකින් ඕපන් කරලා ඊට පස්සේ ඒකේ තියෙන අර මේ වාසනා චක්‍රී ස්පින් කරලා දෙපාරක් ස්පින් කරාම වෙන කෙනෙක් එකක් ඇක්සෙප්ට් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ඔයාලට ඉදිරියට කන්ටිනියු කරගෙන යන්නත් පුළුවන්. එතකොට මේකයි වෙන්නේ.
ඔයාලා එතකොට ඔයාලගේ ඔයාලා කැමති බඩු 4 ඉස්සෙල්ලම සිලෙක්ට් කරන්න ඕන. ඒක සිලෙක්ට් කරාට පස්සේ කොයින්ස් 1000 පෙන්නලා 999ක් වෙනකම් එයාලා අපිට කොයින්ස් ටික දෙනවා. ඔටෝම ඒක ඇප් එකෙම කොයින්ස් 999ක් වෙනකම් දෙනවා. එතකොට අපිට එකතු කරන්න තියෙන කොයින් එකක් විතරයි. එතකොට ඒ කොයින් එක තමයි අපි දශම ගණන් වලට බෙද බෙදා එක එක කට්ටිය ඇඩ් කරගෙන එකතු කරගන්නේ. එතකොට ඔයාට එනවා අන්තිමට කොයින් එක එකතු කරගන්න invite friends කියලා එකක්. එතකොට invite friends කියන තැන existing users ලා බිඳුව බෙදීම 30යි කියලා වරහන් ඇතුලේ පෙන්නුවොත් ඒ ඕඩර් එක තමයි අර කලින් වුණා වගේ 0.0 ගණන් වලින් වැඩි 99.99 ගණන් වලින් ඔයාලට lost වෙන්නේ. ඒ ඕඩර් එක ඇත්තටම ගන්න බෑ. ඊට පස්සේ ඔයාට එහෙම 30යි බිඳුව කියන existing users ලා 30ක් ඉල්ලන ඕඩර් එකක් ආවොත් ඒක continue කරන්න එපා. ඒක කන්ටිනියු කරන්න නැතුව ඒක පැය 24 lost වෙනවා. හරිද? එතකොට ඒක lost වුණාට පස්සේ ආයෙමත් පැය 24කට ඔයාට එනවා ඒ ඕඩර් එකම resume කරන්න. අන්න එහෙම resume කරාට පස්සේ ඔයාට පෙන්නනවා invite friends කියන තැන බිඳුව බෙදීම 4යි කියලා. ඒ කියන්නේ ඔයාට ඕනි existing users ලා 4ක් විතරයි මේ ඕඩර් එක ගන්න. එතකොට existing users ලා 4ක් වගේ එන ඒ ඕඩර් එක ගන්න හරිම ලේසියි. ඒකෙදි ඔයා කිසිම ඕඩර් එකක් මේ වෙද්දි ඔයාට අරගන්න බැරි වුණා නම් ඔයාට මුලින්ම ඕන වෙන්නේ existing users ලා 4කුයි new users ලා 5ක් 6ක් අතර ප්‍රමාණයක්. ඊට පස්සේ ඔයා එක ඕඩර් එකක් සක්සස් කරගත්තට පස්සේ යාළුවගේ ඩිමාන්ඩ් එක වැඩි කරනවා. ඊළඟ පාරත් ඔයාලට එන්න පුළුවන් දෙවනි ඕඩර් එක දාද්දී ආයෙමත් අර වගේ බිඳුව බෙදීම 30යි කියලා. එතකොටත් කරන්න ඕනේ ඔයාලා අර පැය 24 යන්න දීලා ආපස්සට ගිහිල්ලා resume කරලා ඉගෙන නැවත ඒ බඩු 4ම ගන්න ඕන resume කරලා. ඊට පස්සේ එනවා ඔයාලට අනිමත් බිඳුව බෙදීම 4යි කියලා. එතකොට කරන්න තියෙන්නේ ඒකටත් අර පරණ අය 4 දෙනෙක් ඇඩ් කළා. ඒකට සාමාන්‍යයෙන් new users ලා 10ක් 12ක් අතර ප්‍රමාණයක් ඕන වෙනවා. මේ කියන විදිහට හරියටම ස්ටෙප් ටික අනුගමනය කරලා ඔයගොල්ලෝ existing users ලා invite friends තියෙන තැන හරියටම කෝඩ් එක අඳුරගෙන ඔයාලා කට්ටිය ඇඩ් කරගත්තොත් අනිවාර්යයෙන්ම free gift එකක් ගන්න පුළුවන්. මොකද මම මේ වෙද්දි free gift item 6ක් 7ක් අතර ප්‍රමාණයක් අරගෙන තියෙනවා. 6ක් එන්න තියෙනවා සහ මම අද unpack කරේ මට ආපු එක free gift order එකක්. හරිද? ඉතින් හැමෝටම කියනවා මේ විදියට කරලා බලලා ඔයාලා කැමති ඔයාලා ආස කරන බඩු ෆ්‍රී විදියට තෙමු එකෙන් ගන්න උත්සාහ කරන්න. එහෙම අරගෙන හරි ගියපු අය පහලින් කමෙන්ට් එකක් කරගෙන යන්න. මේක ගොඩක් වැලිඩ් වුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා.